ඔයාගේ ෆියුල් පාස් එක හදාගන්න ගියාට පස්සේ ඔයාගේ නම්බර් එක රෙජිස්ටර්ඩ් එකක් කියලා පෙන්නනවද? ඊට පස්සේ ඔයා ඒකට ලොග් වුණාට පස්සේ හැබැයි ඔයාගේ පරණ වාහනේ තමයි තියෙන්නේ. ඒ වාහනේ ඔයා ගාව නැහැ. ඔයාගේ අලුත් වාහනේ ඒ නම්බරට හදාගන්න බැරි නම් ඔයාට කරන්න තියෙන එක ඩිලීට් කරන එක. ඩිලීට් කරන්නේ මෙන්න මේ විදිහට. මුලින්ම ඔයාගේ නම්බර් එකෙන් ඔයාගේ ෆියුල් පාස් එකට ලොග් වෙන්න. ඊට පස්සේ ෆියුල් පාස් එක ඔයාලට පෙන්නනවා. ඒක යටට ගියාට පස්සේ පෙන්නනවා මේ ඩිලීට් කියන බටන් එක. ඩිලීට් ප්‍රොෆයිල් කියලා පෙන්නනවා. ඒ ඩිලීට් ප්‍රොෆයිල් කියන තැනට ගිහිල්ලා ඩිලීට් ප්‍රොෆයිල් ක්ලික් කරාට පස්සේ මේ විදිහට මේ ඩිලීට් ප්‍රොෆයිල් කරන්න කන්ෆර්ම් කරන්න කියලා කියනවා. ඒ කන්ෆර්ම් කරන්න ආවට පස්සේ ආයෙත් ඔයාට මොබයිල් නම්බර් එක දීලා OTP එක වෙරිෆයි කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඔයා මොබයිල් නම්බර් එක දීලා send OTP දුන්නම ඊට පස්සේ OTP එක ඔයා මෙතන වෙරිෆයි කරන්න ඕන. ඒක වෙරිෆයි කරාට පස්සේ ඩිලීට් කියන බටන් එක රතු පාටින් ඔයාට පේන්නනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඒක ඩිලීට් කන්ෆර්ම් කරන එක විතරයි. ඒ විදිහට තමයි ඔයාගේ තියෙන නම්බර් එකට වෙන රෙජිස්ටර්ඩ් කියලා වැටෙනවා නම් සහ ඔයාගේ නම්බර් එක ඒ නම්බර් එකට තියෙන වාහනේ ඔයා ගාව නැත්නම් ඔයාගේ දැන් තියෙන වාහනේ ඇඩ් කරගන්න ඒ විදිහට. මුලින්ම එක ඩිලීට් කරලා ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඊට රෙජිස්ටර් වෙන්න පුළුවන්.